අද අපිත් එක්ක කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකට. හොටෙල් එකට එන්න වෙනකොටම ඔයාලට ලස්සන view එකක් එක්ක ලොබි ඒරියා එක තියෙනවා. ඒත් එක්කම ගේම්ස් තියෙනවා. ඔයාලට ගේම්ස් ප්ලේ කරලම එන්ජොයි කරන්න පටන් ගන්න පුළුවන් හොටෙල් එකේ. පිහිටලා තියෙන මේ හොටෙල් එක ලොකේට් වෙලා තියෙන්නේ කොළඹට ගොඩක් කිට්ටුවෙන් පාදුක්ක නගරයට වෙන්න. කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකේ ජංගල් view room ඒ වගේම මවුන්ටන් view room කියන රූම් ජාති දෙකෙන් ඕන එකක් බුක් කරලා ඔයාලට ඔයාලගේ දවස මේකේ ස්පෙන්ඩ් කරන්න පුළුවන්. මවුන්ටන් view එකකට ගොඩක් ආස නිසා අපි බුක් කරේ මවුන්ටන් view room එකක්. අපි මේ බුක් කරපු මවුන්ටන් view room එක හින්දම ඒකට ඉස්සරහින් තියෙන ලස්සන කදුපන්ති ඉස්සරහින් ගලාගෙන එන සීතල සුළඟත් එක්ක අපිට අපේ දවසම ලස්සනට ගත කරන්න ලොකු මොටිවේෂන් එකක් ඒක වුණා. ඔන්න ඉතින් ඔයාලට කඳුපන්තිය දිහා බලාගෙන උණු තේ එකක් බොන්නත් මෙතන හොඳ අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලන්ට මේ බලාගන්න පුළුවන් මේ කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකේ තියෙන ඩයිනින් ඒරියා එක. ඉතින් මේ ඩයිනින් ඒරියා එක උඩම තට්ටුවේ, ඒ කියන්නේ රූෆ් টොප් එකේ තමයි පිටලා තියෙන්නේ. වටේටම ලස්සනට 360 view එකකුත් එක්ක ඔයාට ඔයාගේ රසම රස ආහාර වේල අමතක නොවන මතකයන් ගොඩකුත් එක්ක රස විඳින්න පුළුවන්. අපි මේ යන්නේ මම මේ හොටෙල් එකේ ආසම තැනට. ඒ තමයි පූල් ඒරියා එක. ඉතින් පූල් ඒරියා එකෙත් ඔයාට 360 view එකකුත් එක්ක පූල් එකේ දවස මුණක් ගත ගන්න පුළුවන්. ඔයාලා දැන් කල්පනා කරන්න ඇති ඔච්චර කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකේ තියෙන කියලා. නෑ, තව තියෙනවා. ඒ තමයි කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකට ඔයා ආවට පස්සේ ඔයාට බර්ඩ් වොචින් බලන්න පුළුවන්. ඉතින් අපි මේ බර්ඩ් වොචින් බලන්න තමයි යන්නේ. ඉතින් කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එක ඇතුළෙම අපිට ලස්සන ඒරියාස් වල ඇවිදගෙන බර්ඩ් වොචින් බලාගෙන තවත් හුඟක් දේවල් අපිට නරඹන්න පුළුවන් මේ කිතුල්කන්ද මවුන්ටන් රිසෝට් එකට ආවට පස්සේ.